මේක දැක්කම ටිපි ටිප් මතක් වෙනව නේද? ටිපි ටිප් නම් නෙවෙයි. මේ තමයි මගේ චීස් සල බෝල ටික. එන්නකෝ මම ඔයාලට මේක හදපු විදිය කියලා දෙන්න. මම මේකට තඹගත්ත අලගෙඩි 3ක් එකතු කරනවා. ඒක මම හොඳට පොඩි කරගෙන මේකට කරපිංච පවුඩර් ටිකක් දාගන්නවා. ඒකටම අනියන් පවුඩර්, චීස් කෑලි 2ක් එකතු කරා. ඒ වගේම ලුණු කුඩු. මම මේකට කෝන් ෆ්ලවර් මේස හැඳි 4ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට ඩෝ එකක් වෙනකන් අනා ගන්නවා. ඊට පස්සේ මම මේක ලෑල්ලේ දාලා හොඳට තුනී කරගන්නවා. ගොඩක් ඝනකමට තියාගන්න එපා. මොකද අපි මේක තෙලේ බදිනකොට පිපිලා එනවා. ඒක නිසා තුනී කරගන්න. මම මේක මේ විදිහට කපා ගන්නවා. ඒක අවශ්‍ය නෑ. මම කපා ගත්තා මේක ටිකක් වෙලා යන නිසා. මම ඊට පස්සේ බෝල වගේ තමයි හදාගත්තේ. තෙල් එක රත් වුණාට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා මේක බැද ගන්න. මඳ ගින්දරේ විනාඩි 3-4ක් මේක බැදලා ගන්න. රසයි ටිපි ටික් වගේ තමා. ඒ වුණාට ගොඩක් ක්‍රන්චි වට නැහැ. කඩේ ඉතින් ටිපි ටික් කියන්නේ ගොඩක් රසකාරක තියෙන දෙයක්. ඉතින් ඊට වැඩිය මේ වගේ දෙයක් හොඳයි කියලා මම හිතනවා. එයා ෆ්‍රයි එකෙත් දාලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න.